1990 පේපර් එකේ 33 වෙනි ගාන. මේක කියන්නේ පෙන්වා ඇති පරිපථ ජාලයේ සෑම ප්‍රතිරෝධයක්ම 2 ඕම්. AB අග්‍ර අතර සමක ප්‍රතිරෝධය. AB අතර. මම මේ රූප සටහනක් ඇඳගත්තා. එතකොට මේ ලේසි මේක මට එක්ස්ප්ලেইন කරන්න ඔයාලට. අපි දැන් AB අතරනේ හොයන්න ඕනේ. එතකොට දැන් මේක පොඩ්ඩක් මේක චෙක් කරපුවාම ඔයාලට තේරෙයි මේකේ මේ එහෙම සරලව මේ සමාන්තර ගතේවත් නැහැ ශ්‍රේණි ගතේවත් නැහැනේ. ඊට පස්සේ බලන්න මේ දැන් හැම එකම 2යි කියලා දීලා තියෙන්නේ මේ AB අක්ෂය වටා සමමිතිකද කියලා. එතකොට බලපුවහම තේරෙනව නේද? මෙතනත් 2 තියෙනවා මෙතනත් 2 මේ 2 2. එතකොට AB අක්ෂය වටා සමමිතිකයිනේ. සම්මිතික නම් මේක මේ මෙන්න මේ ලක්ෂයේ විභව මේ ලක්ෂ දෙකේ විභව සමානයි. එතකොට අපිට කරන්න පුළුවන් මෙන්න මේ අක්ෂය වටේ ඕක දෙකට නමන්න. දෙකට නමනකොට මේ ලක්ෂය අපි මෙතෙන්ට ගෙනියනවා ඔහොම. ගෙනියනකොට ලේසි ක්‍රමයක් තියෙනවා. ඔහොම දෙකට නමපුවාම මෙන්න මේ ප්‍රතිරෝධ ටික තියෙනවනේ. ඕවල් අගයන් ටික මේ ඕකෙන් භාගයක් වෙනවා. ඒ කියන්නේ මේක එකක් වෙනවා මේකත් එකක් වෙනවා මේකත් එකක් වෙනවා මේක එහෙමම තියෙනවා. ඊට පස්සේ මේ ටික මට මේ ඩිලීට් කරලා දැම්මා කියමු. තේරුණාද? ඊට පස්සේ මේ තව එකක් තියෙනවා මම ඒක එක්ස්ප්ලেইন කරන්න. මෙන්න මේක බලන්නකෝ. ඕක මේ ප්‍රතිරෝධයයි මේකයි අතර අනුපාතය කියද 1 බෙදීම 2යිනේ. ඊට පස්සේ මේකයි අතර අනුපාතය 1 බෙදීම 2යිනේ. එතකොට ඕක විට්සන් හේතුවක් නේද? විට්සන් හේතුවක් වුණ ගමන් මේ මැද කැලලත් අපිට අයින් කරලා දැම්ම හැකි. එතකොට දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මේ එක තියෙනවා මේක තියෙනවා ඊට පස්සේ මේ දෙක තියෙනවා මේ දෙක. ඊට පස්සේ ඕක ඇඳ ගන්න පුළුවන් අපිට. මේ 1 1 එකතු වුණාම 2යි. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා 4ක් නේ. 4කුයි 2කුයි සමාන්තර ගතවනේ. එතකොට 4යි 2යි සමාන්තර ගත වෙනවා 4 2 8යි. මෙතන 6යි නේද? එතකොට 3යි 4 බෙදීම 3. තේරුණා නේද? උත්තරේ ගත්ත හැටි.